ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින් 2020 වර්ෂයේ පැවැත්වීමේ නියමිත T20 ලෝක කුසලානේ තරඟකාසලට මේ වන විට නිකුත්ව තිබෙනවා. ඒ අනුව තරඟාවලිය ශ්‍රී ලංකාව හා ඉන්දියාව සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙවර 2026 T20 ලෝක කුසලානේ කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙවර මේ කණ්ඩායම් 20 ප්‍රධාන කාණ්ඩ 4කට බෙදා ඇත. මේ අනුව ගෲප් A යටතේ ඉන්දියාව, ඇමරිකාව, නැමීබියාව, නෙදර්ලන්තය හා පාකිස්තානයද, ගෲප් B යටතේ ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානයද, ගෲප් C යටතේ එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව්, බංග්ලාදේශය, ඉතාලිය හා නේපාලයද, ගෲප් D යටතේ දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, කැනඩාව හා එක්සත් අරාබි එමිරාජ්‍යද ඇතුළත් වේ. මේ අනුව තරඟ එළඹෙන පෙබරවාරි මාසයේ 7 වෙනිදා සිට ආරම්භ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට හිමි වී ඇති මූලික වටේ තරඟ ලෙස අයර්ලන්තය සමග පෙබරවාරි 8 වෙනිදා රාත්‍රී 7ට තරඟය ආර් ප්‍රේමදාස විකට් ක්‍රීඩාංගණයේදී ආරම්භයි. දෙවන තරඟය ලෙස ඕමානය සමග පෙබරවාරි 12 වෙනිදා උදෑසන 11ට පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භයි. තුන්වන තරඟය ලෙස ඔස්ට්‍රේලියාව සමග පෙබරවාරි 16 වෙනිදා රාත්‍රී 7ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වේ. පළමු වටේ ශ්‍රී ලංකාවට හිමි අවසන් තරඟය ලෙස සිම්බාබ්වේ සමග පෙබරවාරි 19 වෙනිදා සවස 3ට තරඟය ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. කෙසේ වෙතත් ඉදිරි ලෝක කුසලානේ තරඟ විස්තර රදසනින් දැනගන්න ක්‍රිකට් ලංකා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.